හෙලෝ සුබ දවසක් ඕගොල්ලන්ට කොහොමද අද දවස හරිම රස්නේ දවසක් මෙහෙට හුඟක්ම රස්නේ 40ට වගේ තියෙනවා 37 ඊයේ තිබුණා අද 40 කියලා කියනවා ඉන්න නම් බෑ සමහර ගස් පිච්චිලත් ඉතින් ඒ වුණාට මම මේ හොඳට වතුර එහෙම දාලා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දැන් තියෙන විදිහ දැන් හොඳට වතුර එහෙම දාලා මම කොහොම හරි ගස් ටික ආරක්ෂා කර ගන්නවා. හැබැයි මං හිතවල තියෙන පෝච්චි වලනේ ඉතින් හැමදාම වතුර දාන්න ඕනේ නැත්තම් මදි ඒවට. ඉතින් ඔය බලන්නකෝ මගේ සලාද හොඳට හැදිලා මේක නම් මේ ළඟදී හිටවපු එකක් හැදිලා තියෙනවා මේ මුකුණු ඇන්න එක. බලන්න කොච්චර ලස්සනද කියලා මගේ ආසම එකක්. මම ඔයගලන්ට කිව්වේ මං බලාගෙන ඉන්නේ මේක හැදෙනකන් කියලා හරිම අමාරු වෙන්නේ මං ඕක පැල කරගත්තේ. අනේ දැන් හැදිලා ලස්සනට බලන්නකෝ මං පෝච්චි 3ක් හදලා තියෙන්නේ මට හරි ආසයි. දැන් දෙතුන් සැරයක් කෑවා. මේ තව තියෙනවා. දැන් කපන්න ඕනේ ආයෙමත්. ඉතින් අපි නිතරම බත් හදන්න නැති හින්දා, බතු යන්න නැති හින්දා ඒක කපන්න බැරි වුණා. ඉතින් දැන් කපලා ගන්න ඕනේ. ඒ වගේම මේ ඒකේ පෝච්චි 3ම මම බලන්න ඒක පැලවෙන්න දාලා තියෙන්නේ මම එකට ලං කළා. එතකොට ඇදිලා ගිහිල්ලා. හැබැයි මම වතුරම විතරයි දාලා තියෙන්නේ. සමහර අය අහනවා කොළලුක් වෙලා තියෙන්නේ මොනවා හරි දානවද කියලා. නැහැ මෙහි පස්වල පෝර තියෙනවනේ මං හිතන්නේ ඒක. අනිත් එක දේශගුණේ. මේ දවස්වල නම් ගොඩක් රස්නේ. ඉතින් මං ඒක ඇතුලේ බෝංචි වැල් දෙක තුනකුත් ගිහිල්ලා තියෙනවා. ඒකලම ගොටු කොලක් තියෙනවා. මොකද ඉඩ ප්‍රමාණය අඩු හින්දා ඔක්කොම එකට වගේ තියෙනවා. ඉතින් තව මට තියෙනවා බීට් හිටවලා තියෙනවා නෝකෝල් හිටවලා තියෙනවා එතකොට අර මේ කැවුම් මිරිස් කියන්නේ ලංකාවේ ආන්නේව තියෙනවා ඇතුලේකේ හිටවලා තියෙනවා මම ඉක්මනට කියවනවද කොහෙදයි නැත්තම් මට මේක යන හින්දා ඒක නම මේ අර කොච්චි මිරිස් චූටි කොච්චි මිරිස් ඒවත් තියෙනවා හැබැයි කරල ලොකු වෙලා උඩට කෙලින් තියෙනවා ඒක කරල ලොකුයි බීට් නම් හොඳට හැදිලා තියෙනවා මම ඒවත් දාන්නම් මෙතන පේනවාද ගහක් ඒකට කියන්නේ පෙරිල්ලා කියලා ඒක ජැපනීස් ගහක් ඔය තියෙන්නේ පෙරිල්ලා කියලා කියන්නේ ඒක සලාදත් එක්කලා මේව කරලා කනවා එතනින් ගියාම මේ බෝංචි වැල් මේ බලන්නකෝ මේ සලාද එක අතරේ මුකුණු යන්නේ ඒ පෝච්චියෙත් ගිහිල්ලා ඔය තව පෝච්චියක් එතනින් ගියාම මේකේ වම්බොටු ගහක් තියෙනවා බීට් ගස් තියෙනවා අනිත් පෝච්චියේ බීටුයි බණ්ඩක්ක පැල වගේකුයි තියෙනවා තාම ලොකු වෙලා නැහැ සලාද නම් අපි හුඟාරියක් කෑවා. මේ තවත් තියෙනවා. දැන් ලොකු වෙලා මේ කෑවේ නැතුව ඒවා මේවත් සවුත්තුත් වෙන්න එනවා. එතනින් ගියාම වම්බුටු වල තාම නෑ මල් එන්නේ. පොඩි කරල් තියෙනවා සමහරක් ගස්වල. තාම පටන් ගන්නනේ. තව ඉස්සර හැදියව හොඳට හැදිලා පළදාව දෙයි. එතනින් ගියාම මේ පිපිඤ්ඤා පැලයක් ඒකේ අතු දෙකක් එහෙම දාලා මම දැක්ක මල් එහෙම තියෙනවා ඒකේ. මේ තියෙන්නේ නෝකෝල් මං ගෙදර ඇට දාලා හදපු ඒවා. ඉතින් ඒවා තාම පෝච්චියේ අර තව පෝච්චියක් තියෙනවා. ASCII ඒකත් නෝකෝල්. මේ බලන්නකෝ ඒකෙත් බෝංචි බැල් වම්බොටු ඒවා තියෙනවා. ඉතින් හරි ආසයි. ඉතින් මං නම් හරි ආසයි. කවුරු හිටුවත් මං හරි ආසයි. ඉතින් මම ඕගොල්ලන්ටත් කියනවා හිටවල බලන්න පැලයක්. ඒක පුදුමාකාර සතුටක් හිතට උදේට බලනවා දවල්ට බලනවා හවසට බලනවා මගේ වැඩේ ඕක තමයි. ඉතින් ඕගොල්ලන්ටත් කියනවා හිටවන්න ඒක සතුට ලබන්න ඒ වගේම ආර්ථිකවත් ඕගොල්ලන්ට එකකින් යම් සහනයක් ලැබෙනවා. ඉතින් මම නම් ගොඩාක් මට මාරම ආසාවක් මේව දකිද්දි ඒකයි. ඉතින් අද ගොඩක් රස්නේ මට ඉතින් ඕගලන්ට කිව්වේ එකයි ඕනම දෙයක් අපි සතුටින් කරොත් ඒකේ ලොකු ආයෝජනයක් ඒක අපිට අපේ ජීවිතේටත් ඉතින් මම ඕගලන්ටත් කියනවා මේ පැලයක් හිටවල බලන්න ඒකේ සතුට ලබන්න ඉතින් ඕගලන් මේ මගේ වීඩියෝ එක බලන්නකෝ දිගටම මේ මුකුණන්න ගස් ටික තියා බලන්නකෝ හරිම සතුටුයිනේ මට වගේම මම නම් හරි ආසයි කාගේ හරි ඒ වගාවල් බම හරියට බලනවා. ওই මල් ටිකකුත් තියෙනවා. මල් තියෙනවා ගොඩක්. මම මේ සැරේ එච්චර මල් ගැන උනන්දුනේ නැහැ. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා ඇහැට මොනතරම් සනීපද මෙහිම බලද්දි වගාවක් දිහා. ඉතින් මේ ඕගලන්ට මං කියනවා පරිස්සමෙන් ඉන්න මේ දවස්වල ගොඩාක් අවුවයි වතුර බොන්න හොඳට ලංකාවේ ගොඩාක්ම අවුවයි මෙහෙත් එහෙමයි අපිට උහුලන්න හරිම අමාරුයි. ගෙවල් ඇතුළට වෙලා දොරවල් ඔක්කොම වහගෙන ඉන්නේ. මොකද නැත්තම් මේ හරි අමාරුයි ඇඟට.
ඉතින් ඕගලන්ට අද සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගලනුත් වගාවක් මොනවා හරි කරනවා නම් පෝච්චි එක හරි හිටවල ඒව සාර්ථක වෙන්න කියනවා. ඒවෙන් ඕගලන්ට ආර්ථිකව යහපත් වෙන්න කියලා ඉල්ලනවා. ගිහින් එන්න.